Hi friends, මේ ලංකාවේ දැන් ඊයේ පෙරේදා අර දැද්දුරුවේ නාන්න කියලා කට්ටිය ගොඩක් මේ නැති වුණානේ. ඒක මාර කනගාටුදායක පුවතක් ඈ. එතකොට ඒකත් එක්ක මම දැන් ඉන්නේ UK. මට ඒකත් එක්ක කල්පනා වුණා ඉතින් අපේ රටේ ඔයගේ හදිසි අනතුරු වලින් මේ මැරෙන මිනිස්සු ප්‍රමාණය අවම කරගන්න පහුගිය තිබ්බ කිසිම ආණ්ඩුවකින් ප්‍රතිඵලදායක දෙයක් කරලා නැහැ ලංකාවේ. ඉතින් ඒක හරිම කනගාටුදායකයි ඈ. දැන් UK වල නම් එහෙම නැහැ. UK වල නම් ගොඩාක් මිනිස්සු අනතුරට පත් වෙන තැන් හරිම වළක්වලා තියෙන්නේ. ඒ කියන්නේ මිනිස් ජීවිතයකට දෙන වටිනාකම UK වල පට්ට. ඉතින් මේ මම ලංකාව නරක කියලා කියන නෙමෙයි. මම ලංකාවට ආණ්ඩු වලටයි මිනිස්සුන්ටයි කියන්නේ යනතොට කියන්නේ මේ අපි පිටපොඩ සැලකිලිමත් වෙන ලංකා ජීවිත ගැන. මම දැන් වැවක් ගාව ඉන්නේ මේ බලන්න. මේ අපේ UK වල ගෙවලදී වැවක් ගාව ඉන්නේ. දැන් මේ වගේදී මේ මෙහි ගොඩක් වැව්වල ගංගාවල ගංගා නම් මෙහි අඩුයි වැව් ගොඩක් තියෙනවා. ඒ වගේ නාන්න තැන්වල ගහලා තියෙනවා මේ මෙතන නාන්න එපා, මෙතන අනතුරුදායකයි, මෙතන ජලය දූෂණය වෙලා තියෙන්නේ. මම පොඩි උදාහරණයක් වුණා පෙන්නන්නම්. මෙතන බෝඩ් එකක් තියෙනවා මේකේ ගහලා තියෙනවා මේකේ නාන්න එපා මේ ජලය දූෂණය වෙලා තියෙන්නේ කියලා. මේ බලන්න මේ බෝඩ් එක. මේ තියෙන්නේ මේ බෝඩ් එක පේනවද? මේ out of bounds polluted water. ඒ කියන්නේ no swimming. ඒ කියන්නේ ජලය දූෂණලා තියෙන්නේ නාන්න එපා කියලා තමයි බෝඩ් එකේ කියන්නේ ඉතින්. ඉතින් මේ ලංකාවෙත් ඒ නිසා මේ ඔයගොල්ලෝ දන්නවද දන්නේ ලංකාවේ මේ මම පහුගිය අවුරුදු මම 5ක් ඇනලයිස් කරලා බැලුවා මේ Google එකේ data වලින්. ඒකේ තිබුණා මේ අවුරුද්දට මිනිස්සු 700ක් 800ක් අතර ප්‍රමාණය මැරෙනවා මේ දියගිල්ල මැරෙනවා. ඉතින් ඒකෙදි මම කියන්න ගියේ ඉතින් ඒකේ මුහුදේ නාලා මිනිස්සු මිය යනවා 140ක් විතර. ඊටු ටික ඔක්කොම මිය යන්නේ ගංගාවල වැවුල් නාන්න ගිහිල්ලා. ඉතින් ඒකෙදි ගොඩාක් වෙන්නේ මේ දැන් පිටපළාත් වලින් යනවනේ නාන්න ට්‍රිප් යනවනේ. ඉස්කෝල වලින් යනවා, ගම්වල කට්ටිය සෙට් එක එකතු වෙලා යනවා, වන්දනා යනවා. ඒ කට්ටිය කියලා නානකොට තමයි මේ අනතුරු වෙන්නේ ඉතින්. ඉතින් ගොඩක් අය පීනන්න දන්නෙත් නෑ ගොඩක් අය. ඉතින් එතකොට මෙහෙමයි දැන්. මේක දැන් පහුගිය අවුරුදු 5ක් මේක වෙනවනේ. අවුරුද්දට මිනිස්සු 700ක් විතර මිනිස්සු මැරෙනවනේ. එතකොට මේක දැන් මිනිස්සුන්ට වළක්වන්න බෑනේ. මිනිස්සු ට්‍රිප් ගිහිල්ලා ෆන් එක ගන්න ගිහිල්ලා බීලා ගිහිල්ලා නාලා ජීවිත විනාශ වෙනවනේ. එතකොට දැන් මේක ආණ්ඩුවේ අවධානයකට යොමු වෙන්න ඕනේ ඉතින්. ඔය අවුරුද්දට 700 මැරෙනවා කියන්නේ ලංකාවට වටින ලස්සන ජීවිතේ නැති වෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලන්ගේ දරුවෝ, ඒගොල්ලන්ගේ සහෝදර සහෝදරියෝ, දෙමෝපියෝ කොච්චර දුක් වෙනවද? මෙහෙරා කී දෙනෙක් අනාථ වෙනවද? ඉතින් ඒ හින්දා මේක බරපතල කාරණයක් මේක. මේක සුළුවෙන් තකන්න බෑ මේ ලංකාවේ වෙන සිද්ධිය. ඉතින් ඒ හින්දා මේක මම කියන්නේ අපේ ආණ්ඩුවේ අවධානය යොමු වෙලා මේක මගේ නම් අදහස තියෙන්නේ මේක අඩු කරගන්න තියෙන එකම ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි මේක අනිවාර්යයෙන්ම මේ ගංගා වැව් වල නාන තැන්වල අනිවාර්යයෙන්ම මේ නාන තොටුපළවල් වෙන් කරන්න ඕනි. තොටුපළවල් වෙන් කරලා ඒවා පවරන්න ඕනි අදාළ නගර සභාවට හෝ ප්‍රාදේශ සභාවට ඒක අයිති වෙන. හරිද? එහෙම කරන් පස්සේ එතකොට ප්‍රාදේශ සභාවට පුළුවන් මේ මිනිස්සු නාන තැන් බලන්න පුළුවන්. බල්ලා කියන්න පුළුවන් මෙතන නාන්න පුළුවන්. මෙතන නාන්න බෑ. හරිද? දැන් අපි හිතන්නකොද වැවක් කියලා. වැවක ඩෑම් එකේ නාන්න බෑනේ. ඩෑම් එක ගාව අමාරු ගැඹුරුයි. එතකොට නාන තැන් වෙන් කරලා වැවක් වුණත් ඒ නාන තැන පොඩ්ඩක් දුර ගියම ගැඹුරක් එනවනේ. එතකොට දැන් UK වල නම් කරන්නේ බෝයාවක් දානවා ඉතින් එහාට යන්න එපා කියලා. දැන් UK වල අපි නාන තැන් කීපයක් තියෙනවා. ඒ වගේ බෝයාවක් දාලා තියෙනවා මේ මෙතන එහාට යන්න එපා කියලා. එතකොට මිනිස්සු ඉතින් එහාට යන්නේ නැහැ බෝයාවෙන් එහාට. එතකොට නගර සභාවට ප්‍රාදේශ සභාවට පුළුවන් එතනට ඕන්නම් සල්ලියක් හරි ගන්න 50ක් කර 100ක් කර ටිකට් එකක් කරන් තමයි නාන්න ඕනි. එතකොට ඒගොල්ලෝ සල්ලි වලින් පුළුවන් ඊට පස්සේ ලයිෆ් කාඩ් කෙනෙක් දාන්න ඕනේ එතනට. දැන් ලයිෆ් කාඩ් එකේ දෙන්නේ දැම්මම මිනිස්සු නාන තැනට රස්සාවකුත් හම් වෙනවා ලයිෆ් කාඩ්ට. හරි රස්සාවකුත් හම් වෙනවා. අර නිකරුණේ විනාශන ජීවිත බේර ගන්න පුළුවන් එතකොට. හරිද? ඒ වගේම ඔය දැදුරේ සිද්ධිය ගත්තන් පස්සේ මේ ඒකදී දැන් හිතන්නකෝ දැන්
එකපාරම සැඩ පහරක් එන්න පුළුවන්. දීවැල් එන්න පුළුවන්. ඒ වගේ තැන්වල නාන එක ලොකු අනතුරුදායක තත්ත්වයක් තියෙනවනේ. ඒ හින්දා ඒ වගේ තැන්වල නාන එක වළක්වන්න ඕනේ. මෙතන නාන තහනම් කියලා. මම හිතන්නේ දැදුරු සිද්ධියේ එහෙම දෙයක් තමයි වුනේ. ඉතින් ඒ හින්දා මේක ඉතින් මධ්‍යම ආණ්ඩුවයි නගර සභා ප්‍රාදේශ සභා මේ ගැන කල්පනා කරන්න ඕනේ. පොලිසියම කල්පනා කරලා මේකට මේ ඉක්මන් තීරණයක් අරගෙන දැන් පහුගිය ආණ්ඩු කිසිදා මේක කරේ නෑනේ. දැන් සුද්දා ගියන් පස්සේ ඉඳලා අපි අවුරුදු 70ක 80ක් විතර මේ කිසි කෙනෙක් මේව ගැන හිතුවේ නෑනේ. මෙච්චර බරපතල කාරණයක් කියලා මේක. රටේ ලස්සන ජීවිත, ඉස්කෝලේ ළමයි ට්‍රිප් ගිහිල්ලා මැරෙනවා, ගුරුවරු මැරෙනවා, වන්දන නඩර ගිහිල්ලා ට්‍රිප් මිනිස්සු මැරෙනවා. ඉතින් මේක බරපතල කාරණයක් ඉතින්. මේක හොඳට තේරුම් අරගෙන මධ්‍යම ආණ්ඩුව මේක දැන් මේක සාකච්ඡාවක් ඇති කරලා අනිවාර්යෙන් මේකට උත්තර අනිවාර්යෙන් හොයන්න ඕනේ. නැත්තම් මෙහෙමනේ දැන් මිනිස්සු ට්‍රිප් ගියාන් පස්සේ කොහොමද නානවනේ. අපි හිතන්නකෝ දැන් මම බණ්ඩාර වෙරනේ. අපි පොළොන්නරුවේ අනුරාධපුර ගියාන් පස්සේ අපි ඒගොල්ලෝ අපි නානවනේ. ඉතින් ගැටලුව තියෙන්නේ එහෙම නාන්න ගිහිල්ලා එතකොට මිනිස්සු බීලා යනවා එතකොට. හරිද? බීලා ගියාන් පස්සේ කොහොමද ගැඹුරු නාන්න යනවා. එතකොට ඉතින් බරපතල කාරණයක් ඉතින් ඒක. ඒ නිසා ඉතින් ඒක මිනිස්සුන්ගේ විනය ආකල්ප හදලා කරන්න බෑ මේ වැඩේ දැන්. ඒක හැදෙන කාලයක් යනවනේ දැන්. ඒක පොඩි කාලේ ඉස්කෝලේ යන කාලේ විනය හදන්න පුළුවන්. විනය, හික්මීම, මේ නීති වලට අනුගත වීම ඒවා කරන්න පුළුවන්. නමුත් දැන් ලංකාවේ ඒක කරන කාලයක් නෑ දැන්. දැන් කරන්න තියෙන එකම දේ තමයි නීතියක් ගේන්න ඕන. මෙතන නාන්න බෑ. මෙතන නාන්න පුළුවන්. මෙතන ඉහට යන්න බෑ. හරිද? ඒ වගේ ගේන්න ඕනේ ඉතින්. එහෙම ගෙනාවා නම් අපේ මේ නිස්කාරණේ විනාශ වෙන ජීවිත අපිට අඩු කරගන්න පුළුවන්. ඕකේ? ජය වේවා.